ඔයාලා මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ සතුත් කොටා ගන්නවා. අපි මේකට ඉංග්‍රීසියෙන් කියනවා කැනිබලිසම් කියලා. ඉතින් මේ කුකුල් පාලනයේදී ගොඩක් අයට මුණ දෙන්න වෙන අභියෝගයක්. ඉතින් අපි කතා කරමු මේකට හේතු සහ මේක වළක්ව ගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකේ. channel එක like කරනම් අපිත් එක්ක subscribe කරලා එකතු වෙන්න දිගටම. මොකද මේ වගේ වීඩියෝ ගොඩක් අපි ඉදිරියටත් ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් වැඩි කතා නොකර වීඩියෝ එකට. ඉතින් අර මම කලින් කිව්වා වගේ මේක අති බරපතල තත්. ඉතින් මේ වගේ දේවල් සුලභව හැම කුකුල් කොයිපලම වගේ දැනගන්න පුළුවන්. මේකට ප්‍රධානම හේතු කිහිපයක් තියෙනවා. අපි හේතු ගැන ඉස්සරහට කතා කරමු. ඉතින් මේකට හේතු වෙන ප්‍රධානම හේතුව තමයි කුකුලන්ගේ ආතතිය. මේ ආතතිය කියන්නේ කුකුලන් හැබෙන පීඩන නිසා ඇති වෙන දෙයක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ කුකුලන්ගේ කූඩුව තියෙනවනේ. කූඩුව ඉතාමත් පිරිසිදුව තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේ තමයි මම කියලා තියෙනවා කලින් ඔයගොල්ලන්ට කූඩුවක් හදන්න ඕනේ විදිය ගැන. ඉතින් මේ විදිහට කූඩුව හැදුවොත් අනිවාර්යෙන් මේ තත්ත්වය ගොඩක්ම අඩු වෙනවා. මේ වගේ කූඩුවක් ඇති වෙන්න ඕනේ අරිම පිරිසිදු සහ ඉතාමත් නිදහස් වෙන්න ඕනේ කිකිලියොන්ට. සාමාන්‍යව ඔයා බිත්තර ගන්නනේ කිකිලිය ඇති කරන්නේ. එතකොට මේ කිකිලියොන බිත්තරයක් දාන්න උනා නිදහස් පරිසරයක් ඕනේ. මේ වගේ නිදහස් පරිසරයක් ගොඩනගෙන්න නම් කූඩුව හදන එකේ ඉඳලා කූඩුව පවත්වාගෙන එක යන තක්වාම ගමනක් තියෙනවා. අන්න ඒක හොදට කරන්න ඕනේ. ඉතින් මම ඔයාලට පොඩි කරුණු දෙකක් කියන්නම් කොහොමද මේ වගේ ඉතාමත් හොඳ කූඩුවක් හදාගන්නේ කියලා. ඉතින් ඉස්සරවම තමයි මේ කුකුලොන් ඉන්න කූඩුව තියෙන තැන. කූඩුවක් ඔයා ඉස්සරම හදද්දි බලන්න ඕනේ තැනනේ. මේ තැන ඉතාමත් නිෂ්කලංක ඒ කියන්නේ සද්ද බද්ද ගොඩක් නැති සිසිල් ඒ සිසිල් කිව්වම ගොඩක් සිසිල් වෙන්නත් බෑ. කියන්නේ වතුර එහෙම දිය සීරා වගේ තියෙන තැන් වෙන්නත් බෑ. සාමාන්‍ය සිසිල් වියලි ඒ කියන්නේ හැම වෙලේම ගස් වගේ දේවල් තියෙනවනම් ගොඩක් හොඳයි. ගස් සෙවණක වගේ. හැබැයි හොඳට ඊට වෙලියත් වැටෙන්න ඕනේ. ආන් මේ වගේ තැනක් හොයාගන්න ඕනේ. මේ වගේ තැනකදී ඔයා කූඩුව ඉස්සරම හදාගන්න ඕනේ. සාමාන්‍යයෙන් ඉර වැටෙන පැත්තයි බහින පැත්තයි තියෙනවනේ. ආන් මේ පැත්තට කූඩුවේ දැල් ගහනකොට ගහන්න ඕනේ. ඒ කියන්නේ ඔය කුකුල් කූඩුවට ඉර පායද්දි ඉර එළිය වැටෙන්න ඕනේ වගේම තමයි ඉර බැහැගෙන යද්දිත් ඉර එළිය වැටෙන්න ඕනේ. මොකද මේ සත්තුන් ඉර එළිය කියන්නේ ඉතාමත් වැදගත් දෙයක්. මේ වගේ ආතතිය අඩු වෙන්න ඉර එළිය ගොඩක් වැදගත් වෙනවා. උදෑසන ආලෝකයයි හවස ආලෝකයයි වැටෙන විදිහට කූඩුව හදන්න ඕනේ. අනිත් එක තමයි ඔය කූඩුව හදනකොට ඔයා හරි ප්ලෑන් එකකට හදන්න ඕනේ. වහල ගොඩක් උස් කරලා ඒ කියන්නේ පාතම නැති වෙන උස් කරලා හදන්න ඕනේ. මොකද ඉර එළිය වැටුණාම වහල රත් වෙනවනේ. අන්න ඒ වගේ වෙලාවල් වලදී බැරි වෙලා හරි වාට හෙවණක් හොයාගන්න බැරි වුණොත් මම කියන්නේ. බැරි වෙලා වල හෙවණක් හොයාගන්න පුළුවන් නම් මේ කිසිම කේස් එකක් නැහැ. මොකද ඔයාගේ වහලට ඉරෙලිය වැටෙන්නේ නැහනේ. අන්න ඒකෙන් හින්දා. ඉරෙලිය වැටුනහම වහලේ රත් වෙනවා ගොඩක්. වහලේ රත් වුනහම ඕගොල්ලෝගේ සතුන්ගේ උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වුණාමත් මේගොල්ලොන්ට ආතතිය වැඩි වෙනවනේ. අන්න ඒක නිසා ගොඩක් උසට නිශ්චිත ප්ලෑන් එකකට මේක හදන්න ඕනේ. සාමාන්‍යව ඉන්න කුකුල ගාන ඉන්නවනේ. ඒ කුකුල ගානට හරියන විදිහට කූඩුව හදන්න ඕනේ. සාමාන්‍ය අපි කියන්නේ බිත්තර දාන කිකිලියට වර්ග අඩියක් විතර ඕනේ. ඒ කියන්නේ වර්ග අඩියක ප්‍රමාණයක ප්‍රදේශයක් එක කුකුලෙට ඕනේ. ඉතින් ඔය කුකුල 50ක් හදනවා නම් කූඩුව වර්ග අඩි 50ක් වෙන්න ඕනේ. අන්න ඒ විදිහට ඔයාලට පුළුවන් මේ ආසන්න මගයක් වුණාට කිසිම කේසයක් එන්නේ නැහැ. මොකද මේ ආයෙත් හිතටම ඕනේ නැහැ එහෙම. උනාට මේක කියලා තියෙනවා එහෙම වෙන්න ඕනේ කියලා හැමාර තැන්වල ඒ ගොඩක් වැදගත් වෙනවා කූඩුවක් හදද්දි. අන්න ඒ වගේ තමයි මේ වගේ පොඩි පොඩි දේවල් ගැන ඔය අවධානය යොමු කරත් එහෙම ඔයාලට පුළුවන් හොඳ කූඩුවක් හදාගන්න. ඉතින් අනිත් එක තමයි ඔයාලට පුළුවන් රැට මේගොල්ලොන්ට ඔයාගේ ඉන්න ප්‍රදේශය අනුව ඔයාට ඉරෙලිය මදි වගේ දැනෙනවනේ. සමහර ප්‍රදේශ තියෙනවා ඉරෙලිය ගොඩක් වැටෙන්නේ නැහැ. එහෙම ටිකක් අතුරු ප්‍රදේශ තියෙනවනේ. ආන් ඒ වගේ තැනක නම් ඔයා ඉන්නේ. අන්න එතනින් ඔයාලට පුළුවන් ස්වභාවික ආලෝකයෙන් නැතර කෘත්‍රිම ආලෝකයක් ලබා ගන්න මොකක් හරි ලයිට් එකක් හරි පාවිච්චි කරලා. ඔයාලට ඒක තේරෙනවනේ. අන්න ඒ විදිහට තමයි ඔයා ආලෝකය ලබා දෙන්න ඕනේ. සහ ඔයගොල්ලෝ කුකුලොන්ගේ කූඩුවේ තියෙන අර කලබලකාරී නැති පීඩනයක් නැති නිෂ්කලංක එහෙම නැත්නම් හරිම නිදහස් පරිසරය හදන්න ඕනේ. අන්න එතනින්ද ඔයාලට පුළුවන් කුකුල කොටා ගන්න එක අඩු කරන්න. ඊළඟට තමයි මේගොල්ලෝ කොටා ගන්න සමහර වෙලට පෝෂණ උණතා නිසා. මේගොල්ලෝගේ තටු කනවා. ඒ කියන්නේ කුකුලොන්ගේ පිහාටු ගලවන් කනවා නම් අනිවාර්යෙන් ඒගොල්ලෝ කැල්සියම් වගේ දේවල් හරිම අඩුවෙන් තමයි ලැබෙන්නේ. මොකද ඒගොල්ලෝ කැල්සියම් මට්ටම වැඩි කරගන්න මොනවා හරි දෙයක් කරලා ඒගොල්ලෝ ඒව හොයා ගන්නවා. ඒකට සතෙක්ගෙන් පිහාටු ගලවගෙන හරි ඒගොල්ලෝ කන්න බෙලවෙනවා. මොකද බිම වෙලා තියෙන පිහාට්ටක් එයා එකපාරක් හරි කෑවොත් ආයෙ ගලවන් හරි කනවා. මේක සාමාන්‍යයෙන් කොටා ගැනීමක් කියලා අන්තිමේටම දරුණු තත්ත්වයක තුවාල බව ඇති වෙන්න පුළුවන්. අන්න ඒක නිසා ඉස්සරම කරන්න ඕනේ මෙන්න මේ විදිහට හොඳ පෝෂක පදාර්ථ ටික ලබා දෙන්න ඕනේ. සිප්පි කඩු ලබා දෙන්න ඕනේ. විටමින් B මම හැම එකම වගේ කියනවා. එතකොට සාමාන්‍ය විටමින් C වගේ විටමින් ටික හොඳට ලබා දෙන්න ඕනේ. අනිවාර්යෙන් ඔයගොල්ලෝගේ සත්තුන්ට සමබල ආහාර වේල ලබා දෙන්න ඕනේ. කලින් කිව්වා වගේ විටමින් එක හොඳ නිර්දේශිත කෑම වට්ටෝරුවක් ලබා දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි ඊළඟට වීඩියෝ වල කතා කරනවා කොහොමද මේ වගේ කෑම වට්ටෝරුවක් හදාගන්නේ සහ මේ වගේ කෑම වට්ටෝරුවකින් ඕගොල්ලොන්ට වෙන්න පුළුවන් වාසි සහ අවාසි ගැන. එතකොට ඔයා මේ ටික හොඳට දැනගෙන හොඳට කෑම එක ලබා දෙන්න ඕනේ. ඔයගොල්ලන්ගේ සත්තුන්ට අවශ්‍ය කරන හැම පෝෂක පදාර්ථයක්ම තියෙන කෑමයක් ඔයගොල්ලෝ හදලා
ඔයගොල්ලන්ගේ සත්තුන් ලබා දෙන්න ඕනේ. ඊළඟ තමයි මේ සත්තු කොටා ගන්නවා නම් මොනවා කරක් කොටා ගන්නවා නම් කොටා ගත්තට කමන්නේ තුවාල වෙන්නේ තියෙන්න ඕනේ අපිට. එතකොට ඔයගොල්ලෝ අනිවාර්යෙන් කරන්න ඕනේ සත්තුන්ගේ හොටවල් කපන්න ඕනේ. අපි මේ ගැන කලින් වීඩියෝ එක කතා කරලා තියෙනවා කොහොමද අපි සත්තුන්ගේ හොටවල් කපන්නේ කියලා. මේක නොදැන කරන්න එපා. අනිවාර්යෙන් මේක දැනගෙන හරියට කරන්න ඕනේ. මොකද නැත්තම් ඔය සත්තුන් ගොඩක් හානි වෙන්න පුළුවන්. ඔයා නොදැන කපන්න ගියොත් එහෙම අපි ඔයාලට කලින් වීඩියෝ එක කියලා තියෙනවා මේක කොහොමද කරන්නේ කියලා. ඔයාලට ඒකෙත් තේරෙන්නේ නැත්තම් දන්න එක්කෙනෙක් ලව්ව මේක කරගන්න. මොකද මේක ගොඩක් බරපතල දෙයක්. මොකක් හරි මිස්ටේක් එකක් වුණොත් සමහරට වගේ සත්තුන්ට ගොඩක් හානි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ හොට කපන වගේම ඔයාලට පුළුවන් සත්තුන්ගේ සාමාන්‍ය සමහර වර්ග තියෙනවා. ඒගොල්ලෝ නියපොතු ඉතාමත් පොර කට්ට වගේ දේවල් තියෙන්නේ. ඒවා ඉතාමත් තියුණුව වැවෙනවා. අන්න ඕවෙන් තමයි ඒගොල්ලෝ ප්‍රහාර කරගන්නේ. අන්න ඒකින්ද ඔයගොල්ලෝ කරන්න ඕනේ නියපොතු ටික කපලා ඒ ලස්සන ඒගොල්ලෝ තියාගන්න. මොකද හානියක් වෙන්නේ නැති වෙන්න. අපිට වෙන්න ඕනේ තුවාල වෙන්නේ නැතුව විනාශයක් වෙන්නේ නැති එකනේ. මේ ටික ඔයගොල්ලෝ කරන්න පුළුවන්. අනිත් එක තමයි මේක සාමාන්‍යයෙන් මම දැකලා තියෙනවා සාමාන්‍යයෙන් ගොඩක් ෆාම් වල කරනවා සහ පිටරට ගොඩක් කට්ටිය පාවිච්චි කරන මේ ක්‍රමය. කොලාතු. එතකොට සමහර පළතුරු වර්ග, පට්ටක්ක වගේ එළවලු සාමාන්‍යයෙන් කොටන්න පුළුවන් දේවල් ඉන්නේ. අන්න ඒවා නිතරම ලබා දෙනවා මේ සත්තුන්ට. ඒ කියන්නේ කුකුලොන්ට කොටන්න. අපි මං කලින් වීඩියෝ එකක් කරා අන්නේ වීඩියෝ එක මම ඔයාලට කියලා තියෙනවා ගස් ලැබු ගැන. ගස් ලැබු ලබා දෙන්න. ඔයාලට පුළුවන් ගස් ලැබු ගෙඩියක් වුණත් මේකෙන් ලබා දෙන්න. මං කලින් වීඩියෝ එකක් කරා ඒක ගොඩක් වැදගත්. ඔයාලට ඕනම් බලන්න පුළුවන්. ඉතින් මේ ගස් ලැබු වගේ මොනවා හරි පළතුරක් හරි එළවලුවක් හරි කොටන්න පුළුවන් දෙයක් ලබා දුන්නාම මේගොල්ලෝ ඒකට කොට ඉන්නවා. ඒකෙන් ඒගොල්ලෝ කොටන්නත් පුළුවන්. එතකොට ඒගොල්ලොන්ට අර එන පීඩනය අවම කරගන්නත් පුළුවන්. සාමාන්‍ය ඒගොල්ලෝ පෝෂණයකුත් හම්බ වෙනවා. ඔය වගේ දේවල් ගොඩක් වෙනවාට පුළුවන්. එළවලු පලා වර්ග කියන්නේ නිවිති වගේ දේවල්. ගස් නිවිති කියන්නේ අන්න ඒ වගේ දේවල් ඔයගොල්ලෝ පුළුවන් සත්තුන්ට හැමදාම වගේ ලබා දෙන්න. මේවා ලබා දුන්නාම ඔයගොල්ලෝගේ සත්තු ඒ අර කොටන එක අවම වෙලා ඒවට කොට ලෙවල්ලා පොඩ්ඩක් ඒක අඩු වෙනවා. ඊළඟ තමයි ඔයගොල්ලෝ කියන්න ඕන බැරි වෙලා හරි මොනවා හරි හේතුවකින් කොටාගෙන වෙලා එක සතෙක්ට ලෙඩ වෙලා ඉන්නවනම් ඒ කියන්නේ සතෙක්ට තුවාල වෙලා දාමත් අසාධ්‍ය තත්ත්වයේ ඉන්නවා වගේ නා ඔන්න කලින් අපි වීඩියෝ එකක් කරලා තියෙනවා. අන්න ඒ වීඩියෝ එක බලන්න කොහොමද සතෙක්ට අපි බෙහෙත් කරන්න කියලා. අන්න ඒ වීඩියෝ එක බලලා ඉවරලා ඔයාලට පුළුවන් වෙන්න මේ විදිහට සතෙක්ට බෙහෙත් කරන්න මම ඕගොල්ලෝ පොඩ්ඩක් කෙටියෙන් කියන්නම් කොහොමද මේක කරන්න කියලා. ඔයාලට පුළුවන් සතාව වෙන් කරන්න. ඒ ඉන්න තැනින් ඒ කියන්නේ කුකුල් කූඩුව නම් ඉන්නේ වෙන තැනකට වෙන් කරන්න. නැත්නම් අර ලේ දැක්කහම ආයෙත් කොටනවා. ඒගොල්ලෝ කොටාගෙන නතර කරන්නේ නැහැ. මොකද අර ලේ දැක්කහම අනිත් සත්තුන්ට වඩා ඒක නිකන් අමුතුයිනේ. ඒ කියන්නේ ඒ සතා ඊටමත් අමාරුවෙන් ඉන්නේ. එතකොට නිකන් අමුතුයිනේ. අන්න ඒකින්ද එයාටම කොටනවා ආයෙ. අන්න ඒකින්ද ඔයගොල්ලෝ පුළුවන් සමහර ගොඩක් කට්ටිය පාවිච්චි කරන ක්‍රමයක් මේක නිකන් සාමාන්‍ය ඒක මම නිර්දේශ කරන්නේ හැබැයි කරනවා කට්ටිය නේ කොටනවානේ. දැන් ඕකේ ඉන්නවා කොටන කට්ටිය. ඒ කියන්නේ සාමාන්‍ය දරුණුටම කොටන එකයි ඉන්නේ. කෙටුම් කන එක නෙමෙයි කොටන එක. අන්නේ සත්තු අරගෙන සත්තුන්ගේ කකුලේ ගැට ගන්නවා පොල්ලෙල්ලක් හරි මොකක් හරි බෝතල් කෑල්ලක් හරි. එතකොට එයා එහාට මෙහාට යද්දි අනිත් සත්තු එයාට කොටනවා. මොකද මේ අර එහාට මෙහාට යනවා. එතකොට එයා අමු සතෙක් කොටනවා. ඔහොම ඊට පස්සේ දෙකක් තුනක් කම්මුණාම ඕක නතර වෙලා යන නිකන්. හැබැයි මං කියන්නේ කරන්න කියලා ඒක මං නිකන් කිව්වේ ඔයගොල්ලෝ මං අහලා තියෙන දෙයක් ඉඳලා. අන්න ඒක නිසා ඔයාලට පුළුවන් ඒක නම් කරන්න එපා. කලින් කිව්ව ටික කරලා ඉවරලා මේක ඔයගොල්ලන්ට පුළුවන් අඩු කරගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක බලද්දී ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ප්‍රශ්න ගොඩකට විසඳුම හම්බෙන්න ඇති සහ ඔයගොල්ලොන්ට දැනටමත් ඇවිල්ලා තියෙන ගැටලුවක් ඔයා විසඳ ගන්න නැති කියලා. ඉතින් එහෙනම් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපිව subscribe කරලා අපිත් එක්ක දිගටම set වෙන්න. මොකද මේ වගේ වීඩියෝ ගොඩක් අපි ඉස්සරහට දාන්න බලාපොරොත්තු වෙනවා සහ දැනටමත් වීඩියෝ 100කට වැඩි ප්‍රමාණයක් මේ කුකුල් පාලනය සම්බන්ධව අපි දාලා තියෙනවා. ඉතින් මම හිතනවා මේවා ටිකක් බලලා හරි ඔයාලට කුකුල් පාලනය පටන්ගෙන නැත්තම් පටන් ගන්න හරි නැත්තම් පටන්ගෙන තියෙනවා නම් දිනු කරගන්න හරි පුළුවන්. ඒ වගේම තමයි මේක දන්නේ නැති යාළුවෝ ඉන්නවනම් මේ ගැන share කරලා ඒගොල්ලන්ටත් මේ ගැන කියන්න. එහෙනම් සුපිරි වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනකම් ඔයගොල්ලෝ ජය වේවා පරිස්සමින් ඉන්න.